ඉතින් කොහොමද හැමෝටම සුබ දවසක්. ඉතින් අද අපි යන්නේ ඔයාගේ WhatsApp එකේ privacy එක වැඩි කරගන්න කොහොමද කියලා දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ WhatsApp එකේ privacy security එක ගැන ඔයා වැඩිපුර හිතනගෙන ඉන්න. ඒක වැඩි කරගන්න කොහොමද කියලා ඉතින් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp එකට යන්න ඕනේ මේ tricks ටික මේක කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ privacy එක වැඩි කරගන්න WhatsApp එකේ. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ WhatsApp app එක open කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා account කියන එක. ආන් ඒක touch කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා two step verification කියන එක. ආන් ඒ ටික එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එකක් තියෙනවා මේ two step verification කියන එක ටච් කරායින් පස්සේ මෙතන මේ turn on change pin කියලා තියෙනවා. මම කලින් two step verification එක දාලා තියෙන නිසා තමයි මෙහෙම පෙන්නන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නේ මෙතන turn on කියලා. ඉතින් ආන් එක ටච් කරන්න. මම දැන් ඔයාලට ආපහු පෙන්නනවා ඒක කරන හැටි. turn on එක දුන්නා. ඔයා කැමති password එක ගෙවා pin 6 ඉතින් ඒ විදිහට ගහපුවායින් පස්සේ ඒක confirm කරන්න ආපහු ඒ password එකම ගහලා ඊට පස්සේ ඔයාගේ මෙහෙම verify email එකක් ඉල්ලනවා. අනිවාර්යෙන් verify email එකක් දාලා තියන්න. ඒක ගොඩක් වටිනවා ඔයාට. මම නම් මෙතන දාලා තියෙන නිසා skip කරගන්නවා. ඉතින් මම skip කරගන්නවා. ඉතින් මේක ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයා යන්නේ ඊළඟ trick එක තමයි ඔයාගේ මේ එකට app lock එකක් දාගන්න කොහොමද කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකට app lock එකක් දාගන්න කොහොමද කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලකට privacy එකට යන්න ඕන. privacy එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් තී හැකියාවක් තියෙනවා. ඔන්න ඔතන මේ read receipt කියන එක යටින් app lock කියලා එකක් තියෙනවා. ආන් ඒ app lock කියන එක touch කරන්න. ඉතින් app lock එක touch කරලා require face ID කියන එක tick එක on කරන්න. මේක app Android යට කොහොමද දන්නේ මේ Apple අයට නම් මෙහෙම තමයි තියෙන්නේ. මෙතන immediately එක දෙන්න. immediately එකට දීලා ඔහොම back වෙලා බලන්න වැඩද කියලා ඒ විදිහට ඔයාලට face ID එකෙන් මේක on කරන්න පුළුවන්. ඉතින් touch ID දිනටත් ඒක touch ID එකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි ඔයාගේ WhatsApp එකේ profile photo එකේ status about අනම්මනම් ඒ ටික කට්ටියට පේන්නේ නැති වෙන්න last scene ඒවා හදා ගන්න කොහොමද කියලායි කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මේ profile photo මම ඔයාලට මේ example එකක් ඉදිරියට නිකන් touch කරලා පෙන්නන්න. ඔයා නිකන් මම ඔයාලට profile photo එකෙන් පෙන්නන්න ඒක කරන්න කොහොමද කියලා මේ profile photo කියලා everyone දාලා තිබ්බොත් හැමෝටම පේනවා. my contacts කියලා දැම්මොත් contact ඔයා contact කරන් ඉන්න කට්ටියට විතරයි පේන්නේ. my contact experiment කියන එක දීපුවාම ඔයාට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයා මේම කට්ටියක්වත් ටච් කරොත් ඔය රතු පාටින් වැටෙන විදියට ඒ කට්ටියට පේන්නේ නැහැ. ඉතින් nobody දැම්මොත් කාටවත් පේන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි අනිත්‍යව ටිකක් තියෙන්නේ. ඉතින් ඔය last scene එක nobody everyone තියෙන්නේ. ඒකත් අර contact කට්ටියට ඒ ඔක්කොටම හදා ගන්න පුළුවන්. ඉතින් status උත් එහෙමයි. ඉතින් හැමෝම අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් channel එකේ මේ වීඩියෝ එකට like එකක් දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. notification bell mark එක touch කරලා අපිත් එක්ක එකතු වෙන්න අලුතෙන් දාන වීඩියෝ බලන්න. ඉතින් comment එක උත් දාගෙන යාළුවෙක්ට බලන්න share එක උත් දාගෙන යන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.